ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා. අදත් මගේ YouTube නාලිකාවට ආදරයෙන් ඔබ සියලු දෙනා පිළිගන්නවා. ජීවිතයේ සමහර ප්‍රශ්න අපිට එන්නේ අපි හිතන්නේවත් නැති අවස්ථාවන් වලදී. හැබැයි ඒ මොන ප්‍රශ්නේ මොන විදිහට ආවත් හිත කරදර කරගන්නේ නැතුව අපිට ඉස්සරහට යන්න පුළුවන් නම් ඒ දේ ගොඩාක් වටිනවා අපේ ජීවිතේ ඉදිරි පියවරයන් හොඳින් කරගන්න. එනිසා ඔබට මොන දේ අහිමි වුණත් අහිමි වුණ දේ ගැන හිත ඉන්නවට වඩා ඔබට යම්කිසි දෙයක් මේ වෙනකොටත් ළඟ තියෙනවා. ඉතින් ඒ දේවල් ගැන හිතන්න සහ ඒ දේවල් ගැන හිතමින් ස්තුතිවන්ත වෙමින් නැති වුණු දේ ගැන හිතන්නේ නැතුව ඔබ ඉස්සරහට අඩිය තියමින් ගමන් කරන්න. මං හිතුවා මේ දේ ගැන ඔබට පුංචි මතක් කිරීමක් කළොත් හොඳයි කියලා. ඉතින් අද වීඩියෝ එකකින් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා කහපාට සමනලයක් ඔබ දුටුවොත් ඔබ මොන වගේ පණිවිඩයක්ද අපේක්ෂා කරන්න ඕනේ මේ යුනිවර්ස් එක හරහා ඔබට ලබා දීලා තියෙන. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එක ඉස්සරහට යමු. කහ සමනලයා කියලා කියන්නේ තවත් එක් ලස්සන පියාඹන ජීවියෙක් විතරක්ම නෙමෙයි. කහපාට සමනලයා කියලා කියන්නේ බලවත් අධ්‍යාත්මික පණිවිඩ රැගෙන එන පණිවිඩකරුවෙකු විදිහට කටයුතු කරන ජීවියෙකුද වෙනවා. ඔබේ ජීවිතයේ පුද්ගලික වර්ධනයක් එහෙම නැත්නම් ධනාත්මක වෙනසක් ඇති කාල පරිච්ඡේදයකදී බොහෝ විට ඔබට මේ කහ සමනලුන් දැක ගන්නට ලැබෙනවා. කහ සමනලයා ඔබ ඉදිරියට ඇවිත් වෙනස් වීම මේ කාලයේදී ඔබට සුදුසු දෙයක් බව සහතික කරනවා විතරක්ම නෙමෙයි. සුබවාදීව සිටින්න ඔබව දිරිමත් කරනවා කහ සමනලයා ඔබ ඉදිරියට දර්ශනය වීම හරහා. තවත් කාරණාවක් නම් ඔබේ ජීවිතය තුළ සැහැල්ලු බව ප්‍රීතිය වැළඳ ගැනීමටත් ඔබට මතක් කර දෙනවා මේ කහපාට සමනලයා ඔබ ඉදිරියට පැමිණීමෙන්. ඔබ ගත කරන මේ ජීවිතය තුළ විනෝදය වෙනුවෙනුත් යම්කිසි කාලයක් වෙන් කළ යුතු බව මේ හරහා ඔබට පණිවිඩ රැගෙන එනවා. ඒ කියන්නේ මම මේක තව පැහැදිලි කළොත් ඔබ අධිකව මහන්සි වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම විවේකය ඔබට අත්‍යවශ්‍යම කාරණාවක්. මොකද කියනවා නම් අපි අධිකව වැඩ කරන අපි අධිකව මහන්සි වෙනවා. හැබැයි අපිට විවේකයක් අත්‍යවශ්‍යයි අපේ ජීවිතේ ඉදිරි ගමන වෙනුවෙන්. ඉතින් සමනලයා හරහා ඔබට මේ පණිවිඩයත් විශ්වයෙන් ලබා දීම කරනවා. ඉතින් ඔබ බලාපොරොත්තු සහගත වන්න. ඔබේ ජීවිතයට පැමිණෙන නව අවස්ථා සතුටින් පිළිගන්න. විවෘත මනසකින් සහ ප්‍රීතිමත් හදවතකින් ජීවිතයට පිවිසෙන්න. කහ සමනලයා හරහා දෙවියන් ඔබට ලබා දෙන පණිවිඩ මෙයයි. කහ සමනලයෙකුගේ අධ්‍යාත්මික වැදගත්කම හැඩගස්සා තිබෙන්නේ වෙනස් හැබැයි සමානව වැදගත් සංකේත දෙකකින්. මේ සංකේත දෙක තමයි කහ වර්ණය සහ සමනලය. සෑම අංගයක්ම තමන්ගේම අද්විතීය පණිවිඩයක් දරනවා. කහ සමනලයෙකුගේ පැමිණීම පිටුපස ඇති අර්ථය සැබවින්ම අගය කිරීමට නම් මෙම සෑම අංගයක්ම තනිවම නියෝජනය කරන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීම අත්‍යවශ්‍යම කරුණක්. මොකද කියනවා නම් මේ අංග ඒකාබද්ධ වුණාම
සියුම් බව සහ අර්ථයෙන් පොහොසත් ගැඹුරු සංකේතාත්මක හමුවීමක් නිර්මාණය කරනු ලබන නිසා සමනලුන් ඔවුන්ගේ කැපී පෙනෙන ජීවන චක්‍රයත් සමග දිගු කාලයක් තිස්සේ වෙනස පරිවර්තනය සහ නව ආරම්භයන් සමග සම්බන්ධ වෙලා ඉන්නවා. දලපු ආගේ සිට සමනලයා දක්වා ඔවුන්ගේ ආශ්වාද ජනක ගමන වර්ධනය කාලය ඉවසීම සහ විශ්වාසය අවශ්‍ය බවට බලවත් මතක් කිරීමක් වෙනවා. ඔබ දැනගෙන හිටියද ඔබේ ජීවිතය තුළ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා ඔබට හැඟවෙන අවස්ථාවේදී පවා ඔබ එකතැන පල් වෙන්නේ නැහැ කියන කාරණාව. ඔබ හිර වෙලා වගේ හැඟීමක් ඔබට දැනෙනවා. අනේ මගේ ජීවිතේ කිසිම වර්ධනයක් නැහැ. මට මොන හොඳක්වත් වෙන්නේ නැහැ වගේනේ කියලා ඔබටම හැඟෙනවා. ඔබ හිර වෙලා වගේ තමයි ඉන්නේ. එකතැන පල් වෙලා වගේ හැඟීමක් ඔබට දැනෙනවා. හැබැයි විශ්වාස කරන්න බොහෝ විට මතු පිටට යටින් වෙනස්කම් සිද්ධ වෙමින් තමයි පවතින්නේ මේ කාල වකවානුවේදී. ඔබ කහපාට සමනලයක් දකිනවා. අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න ඔබම නිර්මාණය කරනවා හොඳම දෙයක් අනාගතය තුළදී ඔබට ලබා දෙන්න. එනිසා ධනාත්මකව හිතන්න අනිවාර්යෙන් ඔබට හොඳම දේ ලැබෙනවා. මට යහපතක් වෙනවා. මේ කාල සීමාවේදී කරන්නේ ඔබ එකතැන පල් වෙනවා කිසි දෙයක් හරියන්නේ නැහැ. හැමදේම අසාර්ථක වෙනවා. මට හොඳක් වෙන්නේ නැහැනේ. මේ වගේ හැඟීම් ඔබට ඇවිත් තියෙනවා. නමුත් කහපාට සමනලයක් ඔබ දකිනවා. අනිවාර්යෙන් ඔබට බොහෝ හොඳ දේවල් අනාගතය තුළ ලැබෙනවා. ඒ නිසා විශ්වාස කරන්න. ඔබම නිර්මාණය තමයි කරන්නේ. විශ්වය ඔබව පරීක්ෂා කරනවා. ඔබ මේ සඳහා සුදුසුයිද මේ දේවල් බලනවා. ඉතින් විශ්වාසය කියන දේ අනිවාර්යෙන් ඔබ ගාව තියාගන්න. ඔබට හොඳම දේ අනිවාර්යෙන්ම ලැබෙනවා. කහ සමනලුන් දැකීම හරහා ඔබේම පරිවර්තනය කෙතරම් මන්දගාමී හෝ අභියෝගාත්මක වුවත් ඔබව ලස්සන දෙයකට ගෙන යන බවට විශ්වාස කිරීමට පණිවිඩයක් වන්නට පුළුවන්. කහ යනු ප්‍රීතියේ බලාපොරොත්තුවේ සහ මානසික පැහැදිලිකමේ වර්ණයයි. එය විශ්වාසය සහ බල ගැන්වීමේ තේමාවන්ටද සම්බන්ධ වෙනවා. මේ දීප්තිමත් ප්‍රීතිමත් පැහැය විශ්වාසය තැබීමේ ලකුණක්. ඒ විතරක්ම නෙමෙයි. ඔබේ අව්‍යාජ ආත්මය වැළඳ ගැනීමට නව හැකියාවන් සඳහා ඔබට විවෘතව ඉන්න කියාපාන ලකුණක්ද වෙනවා. ඇත්තෙන්ම කහ කියන්නේම ඔබ ගැන සහ ඔබේ තීරණ ගැන විශ්වාසයෙන් සුබවාදීව ඉදිරියට යාමට ඔබට මතක් කිරීමක්ද වෙනවා. කහ පැහැය සමනලියකුගේ ස්වරූපයෙන් දිස් වෙනකොට මේ අර්ථය එකට මුසු වෙලා බලාපොරොත්තුව නව ආරම්භයන් සහ ප්‍රීතිමත් පරිවර්තනය පිළිබඳ බලගතු පණිවිඩයක් නිර්මාණය කරනු ලබනවා. ඔබ යම්කිසි දෙයක හිර වෙලා ඉන්නවා නම් ඔබට ඒ ගැන දැනෙනවා නම් කහ සමනලියකුගේ පැමිණීම ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය තබා ගමනේ ප්‍රීතිය සොයා ගැනීමට ලකුණක්ද වෙනවා. ඔබ කිසි විටක තනි වී නැති බවත් ඉදිරියේදී වඩාත් ප්‍රීතිමත් දින ඔබේ ජීවිතයට පැමිණෙන බවත් විශ්වය ඔබට පවසන ආකාරය තමයි මේ කහ සමනලයා කියලා කියන්නේ. මේ සියුම් අමුත්තා පැමිණිලා තියෙන්නේ විශ්වාසයෙන් ඉදිරියට යාමට සහ ඔබේ ආලෝකය ප්‍රීතිමත් ආත්මය බැබලවීමට ඔබට මතක් කර දීමටයි. ඉතින් පරිවර්තනයේ සාදරයෙන් පිළිගන්න. කහ කියලා කියන්නේ හිර උදාවේ සහ අලුත් කිරීමේ වර්ණයයි. සමනලයාගේ ආවේනික වෙනස පිළිබඳ සංකේතවාදය
සමග ඒකාබද්ධ වුණාම මේ විචිත්‍රවත් සුන්දරත්වයන් පරිවර්තනයේ විස්තාරික පණිවිඩයන් ගෙන එනු ලබනවා. ඔබේ ජීවිතයේ අලුත් දෙයක්, උද්‍යෝගිමත් දෙයක්, නැවුම් පරිච්ඡේදයක ආරම්භයට සංඥා කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මේ විතරක්ම නෙමෙයි. ඔබ ගැන විශ්වාස කරන්න පටන් ගන්න. මේ ආධ්‍යාත්මික පණිවිඩකරුවෙකුගේ පැමිණීම ඔබ වර්ධනයේ සහ වෙනස් වීමේ කාල පරිච්ඡේද හරහා යන අවස්ථාවන් වලදී ඔබ ගැන විශ්වාස කිරීමට මතක් කිරීමක්ද වෙනවා. සහ සුබවාදීව සිටින්න. සමනලුන් දැනටමත් පරිවර්තනය සහ සැහැල්ලු බව සංකේතවත් කරනු ලබනවා. නමුත් කහ පැහැය මේ පණිවිඩයට අමතරව ප්‍රීතියේ සහ සුබවාදී බවක් එක්කර සිටිනවා. ඔබ මේ තේමාවන් එකට බලන විට කහ සමනලියකු ප්‍රීතිමත් පරිවර්තනයක් සිදුවන බවට ඔබේ ලකුණ වෙන්නට පුළුවන්. ධනාත්මක ප්‍රතිඵලයන් කෙරෙහි විශ්වාස තබන්න ඔබ වැදිරිමත් කරනවා මේ කහ සමනලයා ඔබ ඉදිරියට පැමිණ. කහ සමනලයෙක් ඔබ දකින සෑම අවස්ථාවකදීම මේ විශ්වයට ස්තුතිවන්ත වෙන්න අමතක කරන්න එපා. මොකද කහපාට සමනලයා හරහා ලබා දෙන පණිවිඩයන් කියන්නේම ඔබේ ජීවිතයට බොහෝම ආශිර්වාදාත්මක පණිවිඩයන්. ඉතින් විශ්වයට ස්තුතිවන්ත වන්න, දෙවියන්ට ස්තුතිවන්ත වන්න. දෙවියන් හරහා තමයි මේ පණිවිඩ සතුන් හරහා ඔබට ලබා දෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වීම ඔබේ ජීවිතේම කොටසක් කරගන්න. ඔබට හිතන්නේවත් නැති දේවල් ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා ස්තුතිවන්ත වීම හරහා. කහ සමනලයෙකු නොදැකපු කෙනෙක් වුණත් මේ වීඩියෝ එක බලන්න හිතුණා නම් මෙහි ආශිර්වාදයන් ඔබටද ලැබෙන බව විශ්වාස කරන්න. සහ අනිවාර්යයෙන්ම ලැබෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. තාමත් මගේ channel එක subscribe නොකළ කෙනෙක් නම් කරන්න කියලාත් ආදරයෙන් ආරාධනා කරනවා. වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. යහපත පතුරවන්න, යහපත් කරන්න. ඔබට කිසිදාක වරදින්නේ නැහැ.